හානේ කොහොමද ඔයාට? ඔන්න මං අදත් ආවා ඔයාට ගෙදර ඉඳලා කරන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක් අරගෙන. ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. නිර්මාණශීලී ඔයාට මේක හැම විදිහටම පෙරලා කරන්න පුළුවන්. මැෂින් එකක් තිබ්බත් එකයි නැතත් එකයි. අපි යන්න එහෙනම් වීඩියෝ එකට. ඉස්සරවම කියන්න ඕනේ මෙන්න මේ ඩිසයින් ටික තමයි අපේ ස්ටෝ එකට අලුත්ම මැටීරියල් ටික. ඉතින් මේ මම කියන්න යන්නේ අද සීට්ටුවක් ගැන. ඉතින් මේ සීට්ටුව දෙන්නෙත් මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් වලින් තමයි. ඔයාට ඕඩර් එකක් දාන්න ඕන නම් මගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඒ කරලා එන link එකට ගිහිල්ලා මගේ online ස්ටෝ එකට සම්බන්ධ වෙන්න. දෙවැනි කාරණාව තමයි ඔයාලා හැම කෙනෙක්ම අහනවා මැසේජ් එකක් දාපු ගමන් ඔයාලගේ ෂොප් එක කොහෙද තියෙන්නේ කියලා. මම ඔන්ලයින් ෂොප් එකක් තමා කරන්නේ. ඉතින් ඔයාලට ඔන්ලයින් තමයි මම හම්බ වෙන්න පුළුවන්නේ. මගේ මැටීරියල් වල සාම්පල් බලන්න ඕන නම් ඒ කියන්නේ මැටීරියල් එකේ ක්වොලිටි එහෙම බලන්න අපි පොඩ්ඩක් ගෙන්න ගන්න ඕන නම් මට කට් පීස් කිලෝ එකක් දෙන්න පුළුවන්. ඔයාලට ඒක රික්වෙස්ට් කරන්න පුළුවන්. සාම්පල් කට් පීස් කිලෝ එකක් දෙන්න මට බෙඩ් ෂීට් වලට හරි එහෙම නැත්නම් බ්ලැන්කට් වලට හරි එහෙම නැත්නම් මංගාව තියෙන ඕනම ප්‍රොඩක්ට් එකකට. හරි අපි කතා කරමු අද කතා කරන්න ආපු මාතෘකාව. ගෙදර ඉඳලා කරන්න පුළුවන් ස්වයං රැකියාවක්. මොකද්ද මං අද ගෙනාවේ? අද මං ගෙනාවේ ඔයාලට බෙඩ්ෂීට් මැටීරියල් සීට්ටුවක්. බෙඩ්ෂීට් මැටීරියල් සීට්ටුවක් කියපුවාම මේකේ සීට්ටුවට අයිති වෙන්නේ බෙඩ්ෂීට් වලට මැටීරියල් කිලෝ 6යි බ්ලැන්කට් වලට මැටීරියල් කිලෝ 3යි. ඉතින් ඔයාලට මේ බ්ලැන්කට් වලට දෙන මැටීරියල් කිලෝ 3 දෙන්නේ කිලෝ එකට යාර 3 මැටීරියල් වලින්. එතකොට කිලෝ 3ට සාමාන්‍ය යාර 9ක් විතර තියෙනවා. එතන බ්ලැන්කට් 5ක් විතර මහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි බෙඩ්ෂීට් වලට දෙන මැටීරියල් කිලෝ 6 ඔයාලට අපි ගාව තියෙන ඕනම ක්වොලිටි එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගාව දැනට තියෙන්නේ කිලෝ එකට යාර 6 ක්වොලිටි එකකින් සහ කිලෝ එකට යාර 4 ක්වොලිටි එකකින්. ඉතින් කිලෝ එකට යාර 6 ක්වොලිටි එකකින් ගන්නවා නම් ඔයාට 6යි 5 බෙඩ්ෂීට් කිට් දෙකක් මහ ගන්න පුළුවන් 1 කිලෝ එකකින්. ඉතින් කිලෝ එකට යාර 6 ක්වොලිටියෙන් ගත්තොත් ඔයාලට මේ සීට්ටුවට 6යි 5 බෙඩ්ෂීට් කිට් 12ක් මහ ගන්න පුළුවන්. ඒ වගේම බ්ලැන්කට් 5ක් මහ ගන්න පුළුවන්. ඉතින් මේ බ්ලැන්කට් 5යි 6යි 5 බෙඩ්ෂීට් කිට් 12යි රුපියල් 14,000ට තමයි මම ඔයාලට පැක් එක නිදහස් කරන්නේ. ඉතින් කොච්චර වාසිද කොච්චර ලාභද? අපි හිතමු ඔයාට මේක මහන්න බෑ කියලා. මහන කෙනෙක් නෙමෙයි ඔයා. හැබැයි ඔයාට මේ සීට්ටු කිට් එක අරගෙන තව කෙනෙකුට දෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම්බර් 1 පළවෙනි නම්බරෙත් වෙන කාට හරි දීලා මේ සීට්ටුව කරගෙන යන්න. හරි අපි දැන් ඒ ගැන විස්තරයක් පොඩියට බලමු. සීට්ටුව අල්ලන්නේ ඔයා නම් මේ තමයි පළවෙනි ක්‍රමය. සමාජිකයෝ 10 දෙනයි. එතකොට ඔයාට ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේ සීට්ටු කොයි විදිහට ඔයා කරත් අපෙන් එදිනෙදාට අප්ඩේට් වෙන ඩිසයින් වලින් මෙන්න මේ ලස්සන ඩිසයින් වලින් තමයි ඔයාලට සීට්ටුව දෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් සීට්ටුව එපා කියන්නේ නැති වෙයි. මේ තමයි සීට්ටුව කරන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. සමාජිකයෝ 5 දෙනෙක්ගෙන් ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕන තරම් සීට්ටු සංඛ්‍යාවක් ඔයාට මේ විදිහට කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මෙන්න මේ ලස්සන සීට්ටු කිට් එක විදිහට ඔයාට මගේ සීට්ටුවට එකතු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි වාරික වශයෙන් ගෙවලා ගන්නත් පුළුවන් මාස 10කට. දැන් තමයි සීට්ටු අල්ලන ඔයා කැමතිම සෙට් එක ආවේ. මේ සෙට් එකේ විදිහට ඔයාට මේ ක්‍රමයට නොමිලේ කිට් එකක් හම්බ වෙනවා. සමාජිකයෝ 10 දෙනෙක්ගෙන් පටන් ගත්තොත් ඔයාට මේ සෙට් එකත් ලබන සිංහල අවුරුදු කාලයට කලින් ඉවර කරන්න පුළුවන්. හරිම ප්‍රයෝජනවත් ලස්සන ඩිසයින් වලින් තමයි ඒ සෙට් එකත් කම්ප්ලීට් වෙන්නේ. මේ තියෙන්නේ අපේ සීට්ටු වල 4 වෙනි ක්‍රමය. ඔයාට පුළුවන් සමාජිකයෝ 5 දෙනෙක්ගෙන් ඔයාගේ සීට්ටු ඉවර කරන්න. ඒ වගේම සීට්ටු කට්ටලයක් එක්ක. ඉතින් ආපහු මතක් කරගමු සීට්ටු කට්ටලයක් නැතුව සමාජිකයෝ 10 දෙනෙක්ගෙන් සීට්ටුව හෝ සීට්ටු කට්ටලයක් නැතුව සමාජිකයෝ 5 දෙනෙක්ගේ සීට්ටුව. ඒ වගේම තමයි සීට්ටු කට්ටලයක් සහිත සමාජිකයෝ 10 දෙනෙක්ගේ සීට්ටුව හෝ සීට්ටු කට්ටලයක් සහිත සමාජිකයෝ 5 දෙනෙක්ගේ සීට්ටුව. ඔයා මේ මොන සීට්ටුවට කැමති වුණත් අපි ඔයාට මේ ප්‍රයිස් එකෙන්ම
සීට්ටු කට්ටලය මුළු මාස 10 පුරාවටම ඒ කියන්නේ අපි සීට්ටු ඔයාලා අපෙන් ගන්නකම්ම දෙනවා. ඒ වගේම තමයි ගෙදරටම කුරිය කරනවා. ඉතින් මෙච්චර පහසුකම් තියෙද්දි ඇයි ඔයා බලාගෙන ඉන්නේ? ඒ වගේම ඔයාට මේක අරගෙන මහලා හොඳ ගාණක් තියාගෙන විකුණ ගන්නත් පුළුවන්. මම හිතන්නේ කොහෙවත් මේව තරම් අඩුවට ඔයාට මේ තරම් ලොට් එකකට රෙදි දෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් එක්ක ඔයා මහන්න දන්නේ නැත්තම් මහන්න දන්න කට්ටිය සෙට් එකක් එකතු කරගෙන මේ සීට්ටුව දාගන්න. ඒ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා. ඉස්කෝලයක් ගාවට ගියොත් ඒ කියන්නේ කට්ටිය එකතු වෙන තැනකට ගියොත් ඔයාට ගොඩක් ලොකු අයිඩියාස් ගොඩක් එයි. ඉතින් අපි අනාගතය ගැන හිතන කට්ටිය විදිහට අපිව ඩිවලොප් කරගන්න අයිඩියාස්ද නැත්තේ. මේකත් එක්ක හිතන්න. ඔයාට තියෙන්නේ buy and selling ගන්න සහ දෙන්න කීයක් හරි තියාගෙන. ඉතින් ඒකට උනන්දු කට්ටිය මට ඔය සීට්ටුවේ පෝස්ටර් එක තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න සීට්ටුව ගැන විස්තර අහන්න කියලා. ඉතින් හරි. සීට්ටුව වගේම ඔයාට අපෙන් නෝමල් රෙදි ගන්නත් පුළුවන්. කිලෝ 1 ඉඳලා කිලෝ 100 200 300 1000ක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ ගන්න ක්‍රමේ තව කට්ටියක්ගේ තියෙන ප්‍රශ්නේ තමයි කිලෝ 100ට වැඩි ඕඩර්ස් කොහොමද අපි ඩිලිවරි කරන්න කියලා. ඔන්න ඉතින් ඒකටත් අපි විසඳුමක් ගෙනාවා. විශේෂ ක්‍රමයක් යටතේ ඩිලිවරි කරන්න අපි ඔයාලට ෆැසිලිටි එක හදලා දීලා තියෙනවා මේ වෙනකොට ගොඩාක්ම අඩු ප්‍රයිස් එකකට. ඒ වගේම තමයි ඔයාට පුළුවන් තවත් ස්පෙෂල් ක්‍රමයක් යටතේ අපි අපෙන් කිලෝ 100ක් ගත්තත් කෑෂ් ඔන් ඩිලිවරි විදිහට ගන්න. ඉතින් ඔන්න මේ පහසුකමත් මම හිතන්නේ බෙඩ්ෂීට් මැටීරියල් ගන්න ලංකාවේ එක තැනකවත් දෙනවා කියලා. ඉතින් මෙච්චර ඔෆර්ස් ගොඩක් දීලා මෙච්චර ලස්සන ඩිසයින් සෙට් එකක් දීලා ඔයා තාම අපෙන් ඕඩර් එකක් දැම්මේ නැද්ද? ඇයි බලාගෙන ඉන්නේ? මේ අපි කතා කරන මේ වීඩියෝ එක බලන මොහොත වෙනකොටත් අපෙන් ලස්සන ඩිසයින් ගන්න නාවක් ඉවර වෙනවා. ඉතින් හිතේ තියාගෙන ඉඳලා බෙඩ්ෂීට් ගන්න ඕනේ කියලා හිතේ තියාගෙන ඉඳලා ලින්ක් එකට ඇවිල්ලා මේ ඩිසයින් එක දෙන්න කියලා හවස් වෙනකොට අනේ මිස් ඩිසයින් එක නෑ මාරු කරලා දෙන්න කියපුවාම ඔන්න තරහ වෙන්න නම් එපා. ඒ හින්දා තමයි මම කලින්ම කියන්නේ ඇවිල්ලා ටග් ගාලා මේ ඕඩර් එක දාන්න කියලා. ඒ වගේම තව දැනුම් දීමක් දෙන්න කරන්න තියෙනවා අපේ විස්තර සෙට් එකේ. ඒ කියන්නේ ඔයා ඕඩර් එකක් ප්ලේස් කරනකොට මම ඔයාගෙන් විස්තර ටිකක් අහනවා. ඒ අහන ඒවා අතරේ ළඟම නගරය සහ දිස්ත්‍රික්කය කියලා පොයින්ට් දෙකක් තියෙනවා. ඉතින් ඒ ළඟම නගරය සහ දිස්ත්‍රික්කය අනිවාර්යෙන් ඔයා දැමිය යුතුයි. හැබැයි එහෙම නොකළොත් ඔයා හිතනවා ඇති ඒක එච්චර ඉම්පෝටන්ට් නෑ කියලා. හැබැයි එහෙම නොකළොත් ඔයාගේ ඕඩර් එක ඔයාගේ ඇඩ්‍රස් එකේ තියෙන අපි හිතමුකෝ ගමක් කියලා. ඒ ගම සමහර විට රටේ දෙතුන් පොලක තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඕඩර් එක ඔයාගේ ඒරියා බ්‍රාන්ච් එකට නැතුව වෙන කොයි හරි යන්න පුළුවන්. ඒකල්ලා ඉතින් මම බලාගෙන ඉන්න ඕඩර් එක යන්නේ නැති කියලා ඔයා බලාගෙන ඉන්න ඕඩර් එක මග එනවා ඇති කියලා. එහෙම නොවි හරියටම අපේ තැනටම ඕඩර් එක ප්ලේස් කරගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඒ ඇඩ්‍රස් එක දාන්න ඕනේ හරියටම. ඔන්න ඉතින් ඒ පොයින්ට් එක ගැනත් අපි සාකච්ඡා කරා. තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් සීට්ටු පෝස්ටර් වල දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. තව දෙයක් කියන්න ඕනේ අපේ කුරිය කම්පැනි එක අය කරන්නේ ඔයා ඉන්න දුරට නෙමෙයි ඔයා ගන්න බරට. ඒ නිසා මම ඉන්න තැන සහ ඔබ ඉන්න තැන දුර ඕඩර් එකට අදාළ වෙන්නේ නැත. ගන්න බර තමයි අදාළ වෙන්නේ. බරට අනුව තමයි අය කිරීම කරන්නේ. ඉතින් සමහර කට්ටිය හුඟක් හැම වෙලෙම වගේ අහනවා මේ පැත්තට එන්නේ නැති වෙයි නේද? මේ පැත්තට ගොඩාක් එක්ස්පෙන්සිව් වෙයි නේද? කුරිය චාර්ජ් එක කියලා. ඒ වගේම තමයි බිස්නස් එකක් පටන් ගන්න හදන ඔයා මගෙන් ඕඩර් එකක් ගන්නවා නම් ඔයාට රික්වෙස්ට් කරන්න පුළුවන් බෙඩ්ෂීට් එකට සහ කොට්ට උර දෙකට හෝ හතරට ඔයාට අවශ්‍ය රෙදි ප්‍රමාණය අපෙන් කපලා දෙන්න කියලා. මම ඒක අනිවාර්යෙන් කරනවා. හැබැයි ඩිසයින් 5කට වැඩියවත් මගෙන් ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි ඔයා මගෙන් බෙඩ්ෂීට් බිස්නස් එකකට ගන්නවා නම් ඔයා රික්වෙස්ට් කරොත් මට මේක පැක් කරලා දෙන්න කියලා
1 by 1 මම සීල් ටයිප් ට්‍රාන්ස්පේරන්සි බෑග් වල පැක් කරලා දෙනවා. ඉතින් මේ හැම ඔෆර් එකක්ම ඔයාට මේ ඔන්ලයින් ස්ටෝර් එකේ විතරයි.